යාළුවනේ සුබ දවසක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ netmode VPN app එකෙන් app එකට නිවැරදිව VPN config එකක් හදාගන්න කොහොමද කියලා. අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයාලා Chrome browser එක මුලින්ම open කරගන්න ඕනේ. ඊට පස්සේ මම comment box එකේ pin comment එකේ දාලා ඇති link එකක් ඒකෙන් ගිහිල්ලා ඔයාලා මෙන්න මේ website එකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලා එතකොට මෙන්න මෙතන free VPN කියලා ඔයාලට පේනදී මෙන්න මෙතන තියෙනවා. අන්නේ ක්ලික් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට add එක load වෙනවා. ඒක close කරලා ගියාම මෙන්න විදිහට free VPN කියන එක ගිහින් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන step 1 කියලා එකක් තියෙනවා. ඒකේ V2 ray කියන එක දාගන්න ඕන ඔයාලා. ඊට පස්සේ ආයෙත් add එකක් තමයි යන්නේ. ඊට පස්සේ මේකේ පොඩක් පල්ලට ගිහපුවා මෙන්න මෙතන I agree to theme and conditions කියලා තියෙනවා. ඒක ටික් එක දාගෙන continue දෙන්න ඕනේ. එතකොට ඔයාලා add එක load වෙනවා. ඒකත් close කරගෙන ගියාම මෙන්න විදිහට VPN select servers තියෙනවා. ඉතින් මම මෙතන සිංගප්පූර් කියන එක දාගන්නවා. ඊට පස්සේ add එක load වෙනවා. ඒක close කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න විදිහට ටිකක් load වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පැකේජ් එක තෝරගන්න ඕන ඔයාලගේ. ඉතින් මම මේකේ යටටම ගිහලා dialog router කියන එක select කරනවා. ඊතරත් add app play වෙනවා. ඒක close කරලා ඔයාලා මෙන්න මේ විදිහට ගියාම පොඩ්ඩක් උස්සන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ නම දාගන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට නම දාගෙන next step එක දෙනවා. එතකොටත් add එක load වෙනවා. ඒකත් close කරගෙන ගියාට පස්සේ ඔයාලයි Google account එක Gmail එක දාගන්න ඕනේ. ඊට add එක play වෙනවා. ඒකෙම close වෙලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට WhatsApp number එක දාගන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට WhatsApp number එක දැම්මට පස්සේ next step දෙන්න ඕනේ ආයෙත්. ඊට පස්සේ මේ විදිහට ඒ විදිහටම add එකක් open වෙනවා. ඒක close දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන success කියලා වැටලා මෙන්න මේ විදිහට code එකක් තියෙනවා. ඊට පස්සේ copy config කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ copy වුණාට පස්සේ ඔයාලා open කරගන්න ඕනේ මෙන්න මේ netmode කියන app එක. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ netmode කියන මෙන්න මේ app එක ඔයාලගේ mobile එකට හරි Windows එකට හරි දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන app එක open කරාම මෙන්න මේ තිත් තුනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. අන්න ඒක ඔයාලා click කරගන්න ඕනේ. ඊට පස්සේ import from clipboard කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න successfully import one config කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන I name පොඩි බටන් එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන අපේ VPN එක start කරා කියලා පෙන්නනවා. ඒතර ඔයාලට මේ විදිහට message එකක් එනවා VPN service started කියලා. දැන් අපි ගිහින් බලමු මේ VPN එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොච්චරද කියලා. මම විදිහට ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටෙස්ට් කරන්න පොඩි වෙබ්සයිට් එකක් ඕපන් කරගත්තා. ඊට පස්සේ මම විදිහට go කියන එක දෙනවා. ඉතින් මේක අපිට පෙන්නනවා 6.55 ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් එන යාළුවනේ ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක තෝරලා තියාගන්න.
ඉතින් මේ වගේ VPN ගන්න කැමති වගේ යාළුවන්ටත් මෙන්න මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ VPN එක ගත්ත නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න හොඳයි කියලා හරි. ඔයාලා තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. එන යාළුවනේ ඔයාලට සුබ දවසක්. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.